ඔන්න ඉතින් අද චෙක් කරන තුන්වෙනි ලැප් එක මේක Dell ලැප් එකක් i3 එකක්. අපි බලමු මේක මොකද්ද ප්‍රශ්නේ කියලා. ලැප් එකට මම power supply එකෙන් power දුන්නා. මේ විදිහට power on කරලා පස්සේ Dell කියලා logo එක ඇවිල්ලා ප්‍රශ්නේ තියෙන්නේ backlight issue එකක්. ලැප් එක on වෙනවා. keyboard එක ගහලා තියෙන keyboard එකේ නම් lock key එක වෙන මේක display එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම ආපහු power on off කරලා on කරනවා. දැන් මෙතනින් බලා ගන්න පුළුවන් Dell logo එක එනවා නිකන් කළු පාට ඇතුලේ. මේ logo එක ආවා. ඒ කියන්නේ මේකේ backlight issue එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ backlight issue එක හදා ගන්න පුළුවන්ද කියලා. මොකද display එකකින් එන්නත් පුළුවන්, motherboard එකකින් එන්නත් පුළුවන්. අපි බලමු හදන්න පුළුවන්ද කියලා. මම ඉතින් display එක ගලව ගත්තා. display එක ගලව ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන display එකේ මේ පේනවද? ජරාව බැඳලා මේ. කෙලින්ම මේ cap එකම short වෙනවා. ඊට පස්සේ ඉතින් backlight issue වෙනවා. ඉතින් මම දැන් මගේ වැඩ කරන ඩිස්ප්ලේ එකක් චෙක් කරගන්න මේක ගත්තා. අපි බලමු මේකේ ඩිස්ප්ලේ එකේ ප්‍රශ්න තියෙන්නේ එහෙම නැත්නම් බෝඩ් එකේද කියලා. මම මේ විදිහට power supply එකෙන් power දීලා on කරනවා. on කරලා පස්සේ දැන් බලන්න ලැප් එක on වෙනවා. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක ආවා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න තියෙන්නේ ඇත්තටම motherboard එකේ නෙමෙයි ඩිස්ප්ලේ එකේ. ඉතින් අපි මේකට අලුතින් ඩිස්ප්ලේ එකක් දාන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නෙට. අපිට පුළුවන් මේක ඩිස්ප්ලේ එකේ backlight එක හදා ගන්න. ඉතින් මම මේ මයික්‍රොස්කෝප් එකට දාලා බලනවා. බලද්දි මේකේ physical damage බලන්න ඕනේ ඉස්සරලාම. ඇත්තට මේක මම බැලුවා physical damage මොකුත් නැහැ. මොකද මේ ඒරියා එකේ තමයි තිබ්බේ කූඹි ජරා කරලා. ඒකට සමහරවල් physical damage වෙන්න පුළුවන්. කැප් වල physical damage මොකුත් පෙන්වන්නේ නැහැ. මේ fuse එක පිච්චිලා තියෙන fuse එක ගිහින් තියෙන fuse එක යන්නේ ඒකම හේතුව තමයි සමහරලාට මේකේ මේ කැප් එකක් හරි මොකක් හරි ෂෝට් එකකට වෙලා ඇත්තේ වැඩි ඇම්පියර් ගණනක් යනකොට මේක damage වෙනවා. ඊට මම මේකට පොඩි voltage එකක් inject කරනවා. කැප් දෙකට alcohol පොඩ්ඩක් දාන්න තිනවා. දාපු ගමන් මේක වාෂ්ප වෙනවා. ඒ කියන්නේ මේක රත් වෙනවා, ගොඩක් රත් වෙනවා. මෙන්න මේ කැප් එකයි මේකයි රත් වෙනවා. බලමු මේක කැප් එක අයින් කරලා backlight එක හදාගන්න. රයිට් ඔන්න මම දැන් fuse එකයි කැප් එකයි දාගත්තා. මේ fuse එකත් හරි මෙතන කැප් එකත් දාගත්තා. දැන් ඉතින් අපි බලමු මේක වැඩ කරනවද කියලා. එහෙනම් මම මේක assemble කරන් එන්නම්. රයිට් මම දැන් ලැප් එකේ ඩිස්ප්ලේ එක හයි කරගත්තා. අපි බලමු මේක දැන් වැඩ කරනවද නැද්ද කියලා. මම මෙන්න මේ විදිහට තියාගත්තා. power supply එකෙන් power එක දෙනවා. රයිට් power on කරා. රයිට් දැන් බලන්න පුළුවන් වට ලැප් එකේ ඩිස්ප්ලේ එක ආවා. ඒ කියන්නේ backlight issue එක හරි. අතන ඉතින් මේක හරිම සතුටුයි. මොකද repair එකක් කරාට පස්සේ repair එකේ සාර්ථකත්වය දකින්නකොට තමයි අපිට ඇත්තටම සතුටක් ඇති වෙන්නේ. ඉතින් මේක දැන් මේ ඉරි තියෙන්නේ මේ ඇත්තම මේ ඩිස්ප්ලේ එකේ ගියන තිබ්බ ප්‍රශ්නයක්. මට ආවේ backlight issue එක. ඉතින් මම මේක දැන් assemble කරගෙන check කරලා pack දෙයක් check කරලා කස්ටමර්ට බාර දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඩිස්ප්ලේ එකේ backlight එක හදන්නේ. අතන මේක කස්ටමර්ට ඩිස්ප්ලේ එකක් දැම්ම නම් ලොකු ගාණක් යනවා. ඉතින් ඒක ඇත්තටම මේක ගොඩක් හොඳයි කස්ටමර්ට.